ඒ බණ්ණිය වැඩි අද ටීචර් එන්නේ නැහැ වගේවා. අනේ මන්ද වන් ටීචර් ඊද නැද්ද දන්නේ ඊයේ නම් කිව්වාද එන්න වෙන්නේ නැති වෙයි කියලා සමහරක් විට බලමුකෝ ඉතින්. ඒ බං අර තමයි වන් ටීචර් එන්නේ නැහැ වගේ අද නම් ටීචර් එන්නේ අද නම් නියමයි අද සුපිරි අද නම් ටීචර් එන්න වෙන්නේ නැහැ. ඔව් එහෙනම් අද මන් තමයි උඹලා ටීචර් හොඳේ. ඕම් බලහන් මන් තමයි ටීචර්. ළමයි දැන් ගිහින් ඉඳ ගන්නවද පාඩම් පටන් ගන්න. ඔහො නදුන් ඔයා මොකද කරන්න හදන්නේ? ටීචර් උතෙන් බැනුම් අහගෙන තමයි වෙන්නේ. ටීචර් කොහෙදකෝ දැන් එන්නේ. උඹ කියන දේ කරපන් ගිහින් මට කියලා කනපලා ගන්න නැතුව. අයියෝ දෙයනේ මේක මොකද්ද මේ කරන්න හදන්නේ? මොන බෝරුවෙක්ද වන්දන්නේ කියන දේ අහන්නේ වෙන්නේ. මොන හරකා කියන දේ තේරුම් ගන්නෑ. යනවා සඳුන් යනවා ඉල්ලෙන්ද ගන්නෑ කිව්වේ. අයියෝ මේක මොකද මේ නටන්න ගන්න පිස්සු මුටයකෙක්වත් ඇවිල්ලා නැහැ. ටීචර්වත් එන්නේ නැත්තර අයියෝ අද දවස නම් මන් දන්නේ අප්පා. පා වෙනවා. ආවනේ ටීචර්. අයියෝ මාර වැඩේ දැන් මට බැරුම් ගන්න මම එන්නේ මෙතනට ඉඳලා. ටීචර් කියලාත් තියෙනවා ගුරුපුටු ඉඳ ගන්න හොඳ නැහැ කියලා. සඳු මොකන්ද කරන්නේ? මම ඔයාලට කියලා තියෙනවානේ ගුරුපුටු ඉඳ ගන්න හොඳ නැහැ කියලා. හැමදාම ඔහොමයි. කියන දේවල් ගානකටවත් ගන්න. අනේ ටීචර් මට සමා වෙන්න. අනේ ටීචර් මං ආසාවට නගරේ පොඩි සෙල්ලමක් නගරේ. අනේ ටීචර් සමා වෙන්න මට. කමන්නේ සඳු නැගිටින්න. ආයෙ වැරද්ද කරන්නේ නැතුව ඉන්නකෝ. මගේ හොඳ ළමයා වගේ. ඉහළ ඉඳගන්න දැන්. අයියෝ මට උන වැඩ. අයියෝ මේක කටින්දම තමයි ටීචර්. හොඳ වැඩේ ඔකට. කියන මෙලෝඩියක් ගණන් ගන්නවත් නෑ. යසයි. නඳුන් ඔයා මොකද කරන්නේ? ඔයා ගිහින් ඉඳ ගන්න ඔයාට වෙනම කියන්න ඕනේ. පරක්කු නේද පාඩම් පටන් ගන්න. යම් ටක් ගාලා ඉඳ ගන්න. හොඳ වැඩේ ඔකට. ආව මෙතන කට කියවගෙන.